රොමා ගමේ බත් ගෙදර මේ දවස්වල පොඩි හේතුවක් මත අපි වහලා තියෙන්නේ. අපි නැවත බත් ගෙදර වරිනවා දෙසැම්බර් 10. ඒ කියන්නේ මාසයකට අධික කාලයක් අපිට ඉන්න වෙනවා. ඒ අතරතුර මම දැකපු දෙයක් තමයි මේ කාලේ මේ පොඩි කාලේ තුල වැඩ කරගෙන ආපු විදිහෙන් මට කෑම වල ඉල්ලුම තියෙනවා. ගොඩක් අපි නොහිතන තැන් වලින් නොහිතන පැති වලින් තමා ඉල්ලුවේ. ඉතින් මට ගොඩක් සතුටුයි. ඒ නිසා මගේ වැඩ කටයුතු පහසු කරගන්න මම තීරණය කරා මේක වෙනස්ම විදිහකට කරනවා කියලා. මොකද නොච්චයාගම නගරේ කිඹුල්පැටියාව ගම කිලෝමීටර් 4ක් දුර තියෙනවා. ඊට ඒ කිඹුල්පැටියාව ගම එන්නේ කුකුල්කටු පාරේ. ඊට ඒ කුකුල්කටු පාරේ තියෙන ගම්මාන ගොඩාක් තියෙනවා. ඉතින් ගොඩාක් දුර ඉඳන් ටවුන් එකට එන්න ඕනේ කෑම එකක් කන්න. ඒ නිසා මම තීරණය කරා ඩිලිවරි සර්විස් එකක් පටන් ගන්න. ඒ කියන්නේ අපි මේ කඩේ අරිනවා දෙසැම්බර් 10 වෙනිදා ඉඳන් කඩේ අරිනකොට ගොඩාක් බලාපොරොත්තු වෙන්න ඕනේ. එතන ඇවිල්ලා කන්න වට වඩා මම ප්ලෑන් කරන්නේ මම එතන හදා ගන්න. මොකද මට තාම ඒක මේවා කරගන්න ලොකු වත්කමක් එහෙම නැහැ. ඒ හින්දා මට පුළුවන් විදියට මම පටන් ගන්න ඕනේ නැවත වෙනස්ම දෙයක්. ඒ හින්දා මම පටන් ගන්න ඩිලිවරි සර්විස් එකක්. කියන්නේ බයික් එක දාගෙන අපි අර පික්මී උබ වගේ මේ ගොඩක් නුපුරුදු වෙයි. නමුත් නුපුරුදු වුණාට මිනිසුන්ට හරි පහසුවක් වෙනවා. වතු වල, තේන් වල, කුඹුරු වල වැඩ කරන, වැඩපොළවල් වල වැඩ කරන කට්ටියට කෑම එක ළඟට ගිහින් දෙනවා. කෑම එක ළඟට ගිහින් දෙන සර්විස් එකක් තියෙන්නේ. එතකොට මගේ විතරයි ඒ පැත්තෙන්. ඒ නිසා අපි ඒක ඉස්සරහට බලාපොරොත්තු වෙන නිසා ඒකට අවශ්‍ය බඩු මුට්ටු ටික අරගෙන නිෂ්පාදන කටයුතු කරගන්න දේවල් ටික පොඩිවට අරගෙන යන්න තමයි දැන් මේ අරගෙන යන්නත් ඒක සැලසුම් කරගන්නත් තමයි මේ දවස් ටිකේ වහලා තියෙන්නේ. ඒ නිසා අපි අලුත් දෙයක් බලාපොරොත්තු වෙමු රොමා ගමේ බත් ගෙදර. ඒක අලුතෙන් ලස්සන විදිහට කරන්න තමාද බලාපොරොත්තු තියෙන. ඒ හින්දා මට ඒකටත් ඕඩර්ස් දීලා ඒ ටික කරලා දෙන්න. මට අවශ්‍ය අඩුපාඩු ටික සපයාගෙන එනවා. කඩේ බාහිරින් ගොඩක් වෙනස් නොවුනට ඇතුළතින් ගොඩක් වෙනස් වෙනවා. මොකද ඔය හැම දෙයක්ම පිරිසුදුකම යන්න ඕනේ. අනිත් එක නිෂ්පාදන තියෙන්න ඕනේ. නිෂ්පාදන හරියට කරනකොට ඒ නිෂ්පාදන කරන කාර්යයන් වලට අවශ්‍ය හරි උපාංග තියෙන්න ඕනේ. ඒ ටික තමයි මම දැන් මේ වෙනකොට ලෑස්ති කරගන්නේ. ඒක මට ගේ ඇතුලේ තියාගෙන හරි මම හදලා ඔයාලා ඉන්න තැනට ගෙනත් දෙනවා. ඒකයි මම කරන්න ඕනේ. ඒ නිසා මගේ තැන ගැන හිතන්න එපා. ඒක පොල් අතු වලින් ගහලා තිබ්බත්, ටකරන් වලින් ගහලා තිබ්බත්, ලෑලි වලින් විතරක් ගහලා තිබ්බත් ඒක ගැන හිතන්න එපා. ලොකු රෙස්ටුරන්ට් එකක ඔයාලා ගන්න රෙසිපි එක ඕන වෙලාවක ඉල්ලන්න. චොප්සි රයිස්ද, ඩොල්ෆින් කොත්තු, චීස් කොත්තු ඕනම දෙයක් ඉල්ලන්න. ඕනම දෙයක් මම දෙනවා. බාහිරය ගැන හිතන්න එපා. බාහිරේ ගොඩනගෙයි අභ්‍යන්තරේ හැදුනට පස්සේ ඒ හින්දා මම ඇතුළ මේ වෙලාවේ හදා ගන්නවා හොඳටම. ඊට පස්සේ හිමීට මේක එළිය හදා ගන්න. අපි නොහිතන විදිහට. ඒ හින්දා වැටෙන තැන පැලුණොත් තමයි හරියට ගහලා කියලා. ඒ නිසා දැන් මම වැටිලා ඉන්න තැනින් මම ගොඩ එනවා. ඒ වගේම කියන්න ඕනේ දැන් මම කොළඹ ඇවිල්ලා ඉන්න අපේ ඇඳුම් සම්බන්ධව. මොකද දැන් දෙසැම්බර් පටන් ගන්න සීසන් එක පටන් ගන්න රූ මාර්ට් එකේ ඔයාලා දන්නවා ටී-ෂර්ට් නිෂ්පාදන වල. ටී-ෂර්ට් නිෂ්පාදන දැන් එන ඕඩර්ස් වලට අපි ඒ ක්වොන්ටිටි ලෑස්ති කරලා ඒක ඩිලිවරි කරලා ඉවර කරලා ලොකුවට කරන්නේ නැහැ. ලැබිලා තියෙන ඕඩර්ස් ටික විතරක් අරගෙන අපි එළියට දාලා ඒක කරන කොහොමද දෙසැම්බර් 10 වෙනිදා කඩේ අරින නිසා ඒ ටික බැලන්ස් කරන්න. ඒ හින්දා ඒ ගැන බලාපොරොත්තු වෙන්න ඉන්න. ඔච්චරයි ඉතින් කියන්න තියෙන්නේ.